Cooking with AM channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම අද හදන්නේ ගෙදර මස් මාළු නැති දවසට බිත්තර වලින් රසම රස කෑමක්. අපි එහෙනම් මේක හදලා බලමු. මේ බලන්නකෝ දැක්කමත් ආසෙ හිතෙනවා. මම බිත්තර 5ක් අරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් තමයි අරගන්නේ. ඇලුමිනියම් භාජනයක් තමයි මම අරන් තියෙන්නේ. ඔයාලට ඕන නම් මේක ටිකක් තුනීවට ටිකක් ලොකුවට කැට කපලා හදා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ටිකක් ලොකු භාජනයක් ගන්න. මම මේක ටිකක් මහ හතර ගන්න ඕන නිසා මේ භාජනය අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ කප් එකකට බිත්තර කඩලා දා ගන්නවා. එකපාර දාගන්නේ මොකද එකක් හරි නරක් වෙලා තිබ්බොත් එහෙම. ඊට පස්සේ අපි මේකට රසායන ලුණු කුඩුයි ගම්මිරි සැන්දකුයි දා ගන්නවා. දැන් අපි මම ලොකු ලුණු ගෙඩියක් අරන් තියෙනවා. එක බෑවක් පොඩිවට කපාගෙන තියෙනවා. අමිමිරිස් කරල් දෙකක් අරන් තියෙනවා. එකත් පොඩියට කපාන් තියෙනවා. කරපිංචත් පොඩියට කපාගෙන තියෙනවා. රම්පේ අරගෙන තියෙනවා. තක්කාලි ලොකුවට කපාගත්ත අමිමිරිස් කරල් දෙකකුත් තියෙනවා. ලොකුවට කපාගත්ත ලුණු බෑවකුත් තියෙනවා. දැන් අපි මේකට මුලින්ම එකතු කරනවා පොඩිවට කපාගත්ත ලුණු ටිකයි, පොඩිවට කපාගත්ත අමිමිරිස් ටිකයි, කරපිංච ටිකයි. ඒ ටික එකතු කරගන්න හොඳට. දැන් අපි මේ බිත්තර එක හොඳට මෙන්න මේ වගේ කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේක මෙන්න මේ වගේ ෆොයිල් කොලයක් අරන් හොඳට රැප් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක ස්ටීම් කරගන්නවා. ඔයාලට ඕන නම් බත් එක ඉදෙන වෙලාවට රයිස් කුකර් එකේ උඩ පොට් එකේ තියලා උනත් ස්ටීම් කරගන්න පුළුවන්. බත් එක ඉදෙනකොට මේකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඔන්න බත් එක දෙනකොට බිත්තර එකත් ස්ටීම් වෙලා ඉවරයි. වැඩි වෙලාවක් යන්නේ. දෙකම එකපාර කරගන්න පුළුවන්. හරි ලේසි. දැන් අපි මෙන්න මේ වගේ බිත්තර එක අරගෙන මන් ටිකක් ලොකු කෑලි වලට තමයි කපා ගන්න. ඔයාලට ඕන නම් කැමති ප්‍රමාණය හැඩයකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ අබ එකතු කර ගන්නවා. දැන් අපි කලින් කපාගත්ත ලොකු ලුණු ටික, අමුමිරිස්, රම්පේ කරපිංච ඒ ටික එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ.
ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කුරුඳු පොතු කෑල්ලකුයි සූදු රැට ටිකකුයි. ඊට පස්සේ ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කහ තේ හැන්දයි, අමු 3-5 තේ හැන්දයි, මිරිස් කුඩු තේ හැන්දයි. අන්තිමටම අපි තක්කාලි ටික එකතු කරගන්නවා. මම මේකට සෝයා සෝස් තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඔයාලට ඕනනම් තියනවා නම් විතරක් එකතු කරගන්න. ඊට පස්සේ මම පොල් කිරි අරන් තියෙන අඩු කෝප් එකකින් එකක් විතර ඒකත් හොඳට එකතු කරගන්නවා. ඒක හොඳට හොද්ද නටාගෙනකොට සුදු ලුණු ගෙඩි දෙකක් අරන් තියෙන මෙන්න මේ වගේ ලොකුවට තව මං කෑලි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ හොද්ද නටාගෙන එනකොට කපාගත්තු බිත්තර ටික එකතු කරගන්නවා. ලුණු චුට්ටක් මදි වගේ තිබුණා මම ලුණු ටිකකුත් ආයෙ එකතු කරගන්නවා. දැන් අපේ බිත්තර කරි එක හරි. මේ බලන්නකො මේක නම් මාරම රසට තිබ්බා. මස් මාළු නැති දවසට ඔයාලට රසයට හදා ගන්න පුළුවන්. ඇත්තටම පොඩි ළමයිනුත් ආසාවෙන් කයි. මේ බලන්නකො ඔයාලට ඕනනම් මේක පොඩිවට තුනියට හදා ගන්න ඕන නම් මං කිව්වා වගේ ටිකක් ලොකු භාජනයක් කරන් තුනියට හදා ගන්න කැලි ටිකක් වැඩි කරගන්න පුළුවන්. මේක නම් මාරම රසයි. පාන් එක කන්න උනත් බත් එක කන්න උනත් ඔයාලට ඕන උත්සව අවස්ථාවලට උනත් මේක මාර ගැලපෙන රෙසිපි එකක් කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔයාලා මේක හදලා බලලා මට පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.